අන්න ආයෙත් කියන. තේරුම් අරගෙන සසරෙන් ගොඩ යන්නකො පින්වතුනි. අන්න දැන් ගින්නක් නැහැ. හරිද? නිවුණද? එන ගින්න දැන් මේ කියන්නේ මෙතන නිවිලාද මේ තියෙන්නේ? දැන් ගින්නක් නැහැනේ. එහෙනම් මේ මේසෙ ගන්න. නැත්නම් කැමරාවට පේන්නේ නැහැ. මේ නිවිලාද තියෙන්නේ? නිවිලා. එහෙම කියනවද? නෑ. ඇයි නිවිලා කියලා කියන්නේ නැත්තේ? මෙතන නිවිලා නැහැ. නිවිලා නෙමෙයි පින්වතුනි. මෙතන ගින්නක් නැහැ. නේද? ඔන්න අපි දැන් හේතු එකතු කරලා ගින්නක් හැදුවා. බලන්න ලෝක සත්‍යය කොච්චර මුලාසහගතයි කියලා කියනවා නම් ටිකලා ගියාට පස්සේ පින්වතුනි ඔය ගින්න නිවෙනවනේ. ඊට පස්සේ කියනවා ගින්න නිවුණා කියලා. ඉතින් ඒ වෙලාවේ ගින්න නිවුණා නම් දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් දැනුත් එහෙනම් ගින්න නිවිලානේ. දැන් ගින්න නැහැනේ. දැක්කද පින්වතුනි වෙනස් වෙන එකක් ගැන කතා කරන ලෝක සත්‍යය. එහෙනම් ඇයි පින්වතුනි අපි දැන් නිවුණා කියලා කියන්නේ නැත්තේ? ඔබ මීට කලින් ගින්නක් දැක්කේ නැති නිසා. අවිද්‍යාසහගතව. දැන් නිවුණා කියලා කියන්නේ නැත්තේ අපි සාමාන්‍ය ලෝකයා ගන්නකො ඔබ නෙමෙයි. සාමාන්‍ය ලෝකයා මේකට නිවුණා කියලා කියන්නේ නැත්තේ පින්වතුනි මේ කාලේ අපි ආපස්සට ඇද්දාම අපිට පේන්නේ නැහැ ගින්නක්. කියන්නේ කාලෙන් ආපස්සට ගියාම ගින්නක් පේන්නේ නැහැ. කාලෙන් ආපස්සට ගියාම ගින්නක් පේන්නේ නැති නිසා මේකට නිවුණා කියන්නේ නැහැ. ඒ නිසා මේකට කියනවා ගින්නක් නැහැනේ කියලා. ඔන්න අපි දැන් ගින්නක් හදනවා මෙතන. ඒ ගින්න ටික කළා ඇති නිවනවා. අන්න දැන් ලෝකයා කියනවා ගින්න නිවුණා කියලා. පිටින් එහෙම එකක් වුණා නම් එහෙනම් දැනුත් මොකද? එහෙනම් දැනුත් නිවිලා. හැබැයි ඒකට කියන්නේ නැහැ නේද නිවුණා කියලා. දැක්කද? එහෙනම් ඇයි මේකට එහෙනම් මොකද ඇත්තට මෙතන තියෙන තත්ත්වය? ගින්නක් හටගන්න හේතු නැහැ. එහෙනම් කවදාකවත් ඔබ දැකලා තියෙනවද ගින්නක් නිවෙනවා? දැකලා තියෙනවද? නැහැ. එහෙනම් අදින් පස්සේ කියන්න එපා ඒ ගින්න නෑ කියන්න නැත්තම් ගුටි කන්න වෙන්නේ. ඒවා කියන්න. කට පුරා කියන්න පිටින්. ලෝකයා ඔබෙන් බලාපොරොත්තු වෙන දේවල් කියන්න. ආදරෙයි කියලා කියන්න පිටින්. ඒ ඔක්කොම කියන්න. කිව්වට පිටින් ඔබ ඇතුලෙන් තේරුම් ගන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි මෙතන මේ වෙන්නේ කියලා. දැන් ගිය සතියේ ගෙදර ගියාට පස්සේ කිව්වේ නැද්ද මහත්තයා මං වාට ආදරෙයි. නැවතුවද ඔක්කොම කියන එක? ඒක දන්න සෙනක පොඩ්ඩ අඩු. ඒ එකක්වත් කියනව නවත්තන්න එපා. දරුවන්ට මහත්තයාට නෝනට ඔය හැම එකරම කියන මං ඔයාට තරම් ආදරය කරන්නේ නැහැ. මේ ආදරේ ආදරේ. කාඩ් දෙන්න, ඇනිවර්සරි ගිෆ්ට් දෙන්න පින්වතුනි ඔය කරන්නේ ඔක්කොම ටික කරන්න වැඩියනුත් කරන්න. මොකද මේ හිත සැනසෙන්නේ ඔබෙන් ආදරේ එනවා කියලා දැනෙනකොට. ඔබෙන් ආදරේ එනවා කියලා දැනෙනකොට දවසක එක්කන් එයි. මොකද ඔබත් එක තරහ වුණොත් මේ ඔබ එන තැනට එන්නේ නැහනේ. ඒ නිසා ඔබ ආදරය කරන මිනිස්සු ඔබත් එක තරහ කරගන්න එපා. ඒ මිනිස්සු තාම යැපිලා ඉන්නේ ඔබ මත. ඒ කියන්නේ ඒගොල්ලෝ තාම වැල්. ඔබ නැමැති ගහේ එතිලා ඉන්නේ. එකපාරට ඇදලා දාන්න එපා. පව් එහෙම කරන්න එපා. ඒ මිනිස්සු ගැන අනුකම්පාවෙන් එහෙම කරන්න එපා. අපි හිතමු නෝන බණ අහනවා මහත්තයා බණ අහන්නේ නැහැ. මහත්තයා බණ අහනවා නෝන බණ අහන්නේ නැහැ. ඔබ ගෙදර ගියාට පස්සේ පින්වතුනි සුපුරුදු පරිදි කටයුතු කරගෙන යන්න පුළුවන් නම් තා වැඩිපුර සෙනෙහස පෙන්වන්න. මොකද වැඩිපුර සෙනෙහස පෙන්වන්න මොකක්ද දන්නවද එයාට තේරෙන්නේ? මේ බණ අහන්න හරි ෂෝක්නේ. එතකොට ගිය සතියේ බස් එකේ ගියේ මේ සතියේ පින්වතුනි ඔබ එක්කන් එනවා වාහනේ. ඇයි ඒ? ඔබ බණ අහන්න එයාට ඔබෙන් දැනෙන ආදරේ වැඩි. ඔබ දෙන ආදරයක් නැහැ. මොකද ඔබට පුළුවන් ආදරේ දෙන්න බෑ. ඔබ දෙන ආදරයක් නැහැ. නැවත ඔබ ප්‍රත්‍ය හදනවා. ඔබ ප්‍රත්‍ය හදනවා. ඒගොල්ලෝ ගාව හේතු තියෙනවා. මොනවද ඒගොල්ලෝ ගාව තියෙන හේතු? අවිද්‍යාව, තෘෂ්ණා. එදින අවිද්‍යාව තෘෂ්ණාව තියෙන මිනිස්සු අල්ලේ නටවන්න පුළුවන්. අස්සන්ට නටවන්න පුළුවන් මිනිහ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන මිනිස්සු. ඔබට තියෙන ප්‍රත්‍ය දෙන්න විතරයි. අම්මේ නෝනේ. මෙයා
අපේ එක්කෙනා බබාලගේ අම්මේ දැක මැනික අවිද්‍යාව තෘෂ්ණාව තියෙනවා නේද ඔබට තියෙන්නේ මොකක් හරි ප්‍රත්‍ය ටිකක් දෙන්න. හොස් ගාලා ගිනි ගන්නවා එතන. එක්ක රාග ගින්න හට ගන්නවා නැත්නම් ද්වේෂ ගින්න හට ගන්නවා. ওই දෙකම හටගෙන ඉන්නේ මෝහ ගින්න නිසා. මොකද මෝහ ගින්න? අවිද්‍යාව තෘෂ්ණාව නිසා වෙන් කර ගන්නවා. ඔබ ප්‍රත්‍ය දෙන්න. ඒකයි කරගෙන පත්ති දාන කියලා. ප්‍රත්‍ය දෙන්න. දහමත් එහෙමයි. දහමත් ප්‍රත්‍ය පින්වතුනි. ප්‍රඥාව තියෙන මනුස්සයට ප්‍රඥාව කියන චෛතසිකයේ පිහිටලා තියෙන මනුස්සයට දහම දුන්නාම ඒ හිතේ ප්‍රඥාව හට ගන්නවා. ඒ කියන්නේ පරතෝ ഘോഷ හේතුද? ප්‍රත්‍ය. ආරයන් වහන්සේ නමකට ඔබට දෙන්න බලන්න පරතෝ ഘോഷ ප්‍රත්‍ය. ඔබ ගාව තියෙන ඕනේ හේතු. පින ඔබ ගාව තියෙන්න ඕනේ. පින ඔබ ගාව තිබ්බොත් උන්වහන්සේ ප්‍රත්‍ය දෙනකොට ඔබේ පිනයි ඒ ප්‍රත්‍ය දෙක එකතු කරලා ඔබ ගාව ඵලය හැදෙනවා. ආන්නේ ඵලයට කියනවා සුතුම් සෝතාපන්න ඵලය කියලා.